ආයිබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සුබ ප්‍රවෘත්තියක් අරගෙන තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් අස්වැසුම ජූනි මාසයේ සඳහා වලට ලබා දෙන රුපියල් 5000 7500 8500 15000 රුපියල් 10000 මෙන්න මේ සියලු මුදල් මේ වෙනකොට ඔන්න ඔයාලට වැටිලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ සිස්ටම් එක පරීක්ෂා කරලා බැලුවොත් ඔයාලට මේ ජූනි මාසයේ සඳහා කීයක් ලැබිලා තියෙනවද කියලා දැනගන්න. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා හෙට දිනේදී උදා වෙනවා අද 2025 ජූනි මාසේ 9. ඉතින් හෙට දිනේදී ජූනි 10 ඔයාලගේ පොසොන් පොයේ උදා වෙනවා. ඉතින් පොසොන් පොයට නම් ඔයාලට මේ මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ මුදල් වැටිලා තියෙන්නේ බැංකුවට නෙමෙයි සිස්ටම් එකට. ඉතින් සිස්ටම් එකට වැටුණාට පස්සේ මේ මුදල් බැංකුවට වැටෙන්නේ යම්කිසි කාලයක් යනවා. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕන ඔයාලා දන්නවා ගිය මැයි මාසෙට ඔයාලට ලැබුණේ නැහැ සංක්‍රාන්තික පිරිස් සඳහා ලබා දෙන රුපියල් 2500ම නැත්තම් රුපියල් 5000ක් ලබා දෙන මුදල් කාණ්ඩයන්. ඉතින් ඒ නිසා මේ මුදල් කාණ්ඩයන් මේ පාරත් ජූනි මාසෙදිත් ඔයාලට තාම ලැබිලා නැහැ කියන එක කොහොමද දැන් කපලානේ තියෙන්නේ. ඒ නිසා මේ මුදල් කාණ්ඩ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අය ආය අස්වැසුම ගැන බලන් හිටියට වැඩක් නැහැ. මේ මුදල් ටික ආය ලැබෙන්නේ නැහැ. හැබැයි අනිත් කාණ්ඩ දුප්පත් කාණ්ඩ අන්තදිලිතු කාණ්ඩ සහ වක්වඩු ආධාර ඒ වගේම වැඩිහිටි ආධාර මේ මුදල් ටික ලැබෙනවා සුපුරුදු විදියටම. ඉතින් දැනට මේ මුදල් තමයි මෙන්න මේ විදිහට සිස්ටම් එකට වැටිලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට අමතරව අපි වක්වඩු ආධාර සහ වැඩිහිටි දීමනාවන් තැපැල් කාර්යාලය වලින් ලබා ගන්න පුළුවන් දින පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන්නම්. ඉතින් ඒ නිසා ඒවත් බලන්න මේ වීඩියෝ ගැන දැනුවත් වෙන්න channel එක subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. ඉතින් 2025 ජූනි මාසේ 9 වෙනි ඔන්න අද දිනේදී වැටිලා තියෙනවා ඔයාලගේ සිස්ටම් එකට. ඉතින් ඔයාලට iwms.com ඔයාලගේ සිස්ටම් එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට මුදල් වැටිලා තියෙනවද කියලා ඔයාගේ ID number එක හරි ඔයාගේ QR code එක හරි ගහලා දැන් පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් සිස්ටම් එකට වන්න කියන බය වෙන දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම තව දවස් කීපයක් යනකොට බැංකුවට වැටෙනවා. බැංකුවට වැටිච්ච ගමන් අපි වීඩියෝ එකක් දාන්නම්. එතකොට ඔයාලට ඉක්මනටම ගිහිල්ලා පොලිමේ ඉන්නේ නැතුව මුදල් ටික withdraw කරගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක නවතිනවා. සියලු දෙනාටම ජය වේවා.